ඉතින් අද දවසේ අපි කතා කරන බලාපොරොත්තු වෙනවා ලෝක සිතියම් ලකුණු කිරීම සම්බන්ධ භූගෝල විද්‍යාවේදී අපේ දෙවන ප්‍රශ්නය පත්‍රය තුළ අපිට ප්‍රශ්න දෙකක් වෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නය තමයි මෙට්‍රික් සිතියම ආශ්‍රිතව එන ප්‍රශ්නය. ඒක දෙවනි ප්‍රශ්නය විදිහට තමයි මේ ලෝක සිතියම් ලකුණු කිරීම කියන ප්‍රශ්නය අපිට එන්නේ. මෙන්න මේ ලෝක සිතියමට තියෙන ලකුණු 10ම අපිට පහසුවෙන්ම ගෙදර ඉඳන්ම අරන් යන්න පුළුවන්. මොකද අපි වෙන ප්‍රශ්නයකට අපි කොච්චර පාඩම් කරන් ගියත් අපි දන්නේ මේ ප්‍රශ්නය මේ විදිහට ඒවිද කියලා. ඒත් මේ ලෝක සිතියම් වල අපි ලෝක සිතියම් අපිට නිර්දේශ තියෙන පාඩම් යටතේ අපිට විශේෂ ස්ථානයන් හම්බ වෙනවා. ඒ වගේම විවිධ කඳු වැටි, ඊට පස්සේ විවිධ ගංගා, මේ වගේ දේවල් අපිට මේ විෂය තුල විවිධ උදාහරණ ලෙස හෝ මේ හමු වෙනවා අපේ විෂය තුළ. එතකොට මේ ලෝක සිතියම් ලකුණු කරනකොට අපි දන්නවා සිතියම් ස්ථාන 10ක් අපිට ලකුණු කරන්න එනවයි කියලා. මෙන්න මේ සිතියම් ස්ථාන 10න් සිතියම් ස්ථාන බොහෝ දුරට 8ක් විතර අපිට කෙලින්ම නම් කරලා තියෙන. උදාහරණයක් වශයෙන් යූරල් කඳු, ඊට පස්සේ මිසිසිපි ගංග, ඊට පස්සේ තාර කාන්තාර, මේ වගේ නම් කරලා කෙලින්ම අපිට 8ක් එනවා. ඉතුරු දෙක තමයි අර යාවත් කාලින වෙච්ච තොරතුරු සහ ඔය ලෝකෙ ප්‍රසිද්ධ වෙලා තියෙන තොරතුරු. ඒ වලින් ප්‍රශ්න දෙකක් එනවා. ඒක හඳුනාගෙන ලකුණු කරන්න. ඒකට ඒකෙන් එන දෙකත් එක්ක කලින් අටත් ඍජුව නම් කළ දෙන අටත් එක්ක තමයි ලෝක සිතියම් ලකුණු කිරීමේ ස්ථාන 10 සම්පූර්ණ වෙන්නේ. මම ටියුට් එකත් ඔයගලන්ට දීලා තියෙනවා. අපේ සාකච්ඡා කරන ටියුට් එක. අපි ටියුට් එකත් චුට්ටක් සාකච්ඡා කරලා බලමුකෝ. මේ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ දෙවැනි ප්‍රශ්නය යටතේ ලෝක සිතියම් ලකුණු කිරීමට ඔබට සිදුවේ. දැන් මම සාකච්ඡා කරන්නේ දෙවන ප්‍රශ්නය යටතේ ලෝක සිතියම් ලකුණු කිරීම තමයි කරන්න තියෙන්නේ. ඒ අනිවාර්ය ප්‍රශ්නයක් වන බැවින් තෝරා ගැනීමකින් තොරව සියලු දෙනාම ලකුණු කරනවා. අන්න කිව්වා මේක අනිවාර්ය ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම අපිට ලකුණු 10ම හිමි කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. ලෝකේ ප්‍රධාන ගංගාවන්, කඳු වැටි, කාන්තාර, නගර වැනි ලක්ෂණයන් මෙන්ම කාලීන තොරතුරු හෝ ලෝක ප්‍රකට වූ දත්තයන් මත පදනම්ව ස්ථානයක් හඳුනාගෙන ලකුණු කිරීමක්ද ඔබ සිදු කළ යුතුයි. කාලීන තොරතුරු සහ ලෝක ප්‍රසිද්ධ වූ දත්තයන් කියලා කියන්නේ මෙහිමයි. 2020 21 වගේ පාස් පේපර් එකක් ඇවිල්ලා තිබ්බා. කොරෝනා වෛරසය ආරම්භ වූ බවට සැලකෙන චීනයේ නගරේ. අන්න නගරේ අපි හඳුනාගෙන ලකුණු කරන්නත් ඕන. අපි අන්න එක තමයි කියන්නේ මේකේ යාවත් කාලීන වෙච්ච දත්තයි සහ ලෝක ප්‍රකට තොරතුරු කියන්නේ මෙහිමයි. දැන් අපිට තියෙන පාඩම් වල උදාහරණයක් වශයෙන් ගමුකෝ අපි ගල්ලංගුරු. එතකොට අපිට මෙහෙම අහන්න පුළුවන්. ලොව වැඩිම ගල්ලංගුරු නිෂ්පාදනය කරන රට. අන්න අපි රට හඳුනගත්ත සිතියම් පත්‍රයේ ලකුණු කරා. මෙන්න මේක තමයි යාවත් කාලීන තොරතුරු සහ ලෝකෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන දත්තයන්, ප්‍රසිද්ධ වෙලා තියෙන තොරතුරු. අපිට පාඩම් වලත් තියෙන මේ වගේ සුවිශේෂී කරුණු කාරණා. අපේ භූගෝල විද්‍යාව විෂය ඒකකයේ තුල 12 ශ්‍රේණියේ 13 ශ්‍රේණියේ විවිධ පාඩම් තුල අපි බොහෝ මේ වගේ කරුණු කාරණා ඉගෙන ගන්නවා. මෙන්න මේ කියන කරුණු කාරණා තමයි අපිට ලෝක සිතියමේ ලකුණු කරන්න එන්නේ. ඒ ටික මම ටියුට් එකට දාලා තියෙනවා. ඒ සියලු දේවල්, ඒ ගංගා මුහුදු විල් ශීත දේවල් ඒ ඉස්සරහා අපි කොටුවක් ඉඩ තියලා තියෙනවා. ඒ කොටුවේ අපි සම්මත වර්ණයන් වලින් චුටි මාක් එකක් දාගමු. එතකොට අපිට මේක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගංගා මුහුදු විල් මේව ලකුණු කරනකොට තියෙන සම්මත වර්ණයන් මොනවද කියලා. සම්මත වර්ණයන් පිළිබඳව සාකච්ඡා කරා. සම්මත වර්ණයන් මොනවද කියන එක හඳුනාගත්තා. ඒ වගේම සංකේත මොනවද කියලා අපි හඳුනාගත්තා. ටියුට් එකේ යටම මුද්‍රණය කරලා තියෙනවා. මීට අමතරව තුඩු බොකු ලකුණු කිරීමේදී ඊතල යොදා ඒවා ලකුණු කළ හැකිය. තුඩුවක් හරි බොක්කක් හරි ඒ වගේ දෙයක් ලකුණු කරනකොට එහෙම විශේෂ සම්මත වර්ණයක් එහෙම නැහැ. අපිට තියෙන ස්ථානයට අදාළ ඊතලයක් දාලා ලකුණු කරන්න පුළුවන්. ඊට අමතරව ටියුට් එකේ තියෙනවා රටවල් ලකුණු කිරීමේදී ඊතල මගින් නම් කර අදාළ රට රෝස පැහැයෙන් සෙයා කළ හැකිය. මෙන්න මේ රටක් ලකුණු කරනකොට මේ රෝස පාට කිරීම නිශ්චිතව කියලා වර්ණයක් නැහැ. නමුත් රෝස පාට වගේ පාටක් අපි පාවිච්චි කරන්නේ මොකද අනිත් පාටවල් අපි බොහෝ දුරට අනිත් ස්ථානයේ ලකුණු කිරීමෙන් පාවිච්චි කරනවා. උදාහරණයක් වශයෙන්
නිල් පාට ගත්තහම අපි ශීත දියවැල් විල් මුහුදු ගංගා මේ හැම දෙයකටම නිල් පාට පාවිච්චි කරනවා. ඊළඟට තෘණ භූමියක් ලකුණු කොළ පාට පාවිච්චි කරනවා. කාන්තාර කහ පාට. මේ වගේ බොහෝ තැන්වලදී අපි පාට පාවිච්චි කරනවනේ. ඉතින් මේ රටක් ලකුණු කරනකොට රෝස පාට වගේ පාටක් පාවිච්චි කරලා පස්සේ අපිට පහසුවෙන්ම ඒක ලකුණු කිරීම සිදු කරන්න පුළුවන්. මොකද අනිත් වර්ණවලට සමාන වර්ණයක් නෙමෙයි රෝස පාට. ඒ නිසා අපිට ඒ රෝස වැහෙන් අපිට මේ රටක් ලකුණු කරනකොට ඒ රට සේයා කරලා ඊතලයක් දාලා ලකුණු කරන්න පුළුවන්. සිතියම් ලකුණු කරනකොට මේ ඊතල දාලා අපි පෙන්නනවන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොතින් අපි කඳු වැටියක් පාට පැන්සල් එක අපි නුහුරු පාටින් එහෙම සේයා කරනවා. ඒ සේයා කරලා අපි ඊතලයක් දානවා. මේ ඊතල දානකොට ස්ථාන දෙකක් ලකුණු කරන ඊතල එකමත් එක කැපෙන්න ලකුණු කරන්න එපා. ඊට අමතරව මේක තියෙනවා ස්ථානයන් සලකුණු කිරීමේදී හැකිතා එකවරම නිවැරදි ලෙස ලකුණු කිරීම සිදු කරන්න කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි ස්ථානය ලකුණු කරනවා. අපි හිතමු කඳු වැටියක් ලකුණු කරගෙන පස්සේ මතක් වෙන්නේ මේක වැරදි නේද කියලා. ඊට පස්සේ කපනවා. ආයෙ තැනකින් ලකුණු කරනවා. එහෙම කපල කොටලා එහෙම කරෝතින් සිතියම් පාත්ත නිකන් අපැහැදිලි ගතියක් එනවා. එතකොට අර බලන කෙනාට නිකන් අර පොඩි අපැහැදිලි ගතියක් දැනෙනවනේ. එහෙම දේවල් නොවෙන්න අපි විභාගෙදී වග බලා ගන්න ඕන. සමහර විට ඔයා ස්ථානයක් නොදන්නව වෙන්න පුළුවන්. එහෙම වුණොතින් වාට පුළුවන් පැන්සලකින් පොඩි මාක් එකක් දාගන්න. පැන්සලකින් මාක් එක දාලා දන්නති තැන එහෙම තියෙන්න ඇරලා ප්‍රශ්න පත්‍රයේ අනිත් ප්‍රශ්න ටික කරලා අවසානයේදී කාලය වැය කරලා මේක පිළිබඳව හරියට පොඩ්ඩක් හොඳට කල්පනා කරලා සලකුණු කරන්න. අන්නේ වගේ අවිනිශ්චිත තැන් තියෙනවා නම් ඔයගලන්ට ඒ මම දැන් කියපු දේ කරලා බලන්න පුළුවන්. මෙහෙම නැතුව අපි එක පාට දන්නේ නැති තැන ලකුණු කරලා ආයි කප ආයි අලුතෙන් ලකුණු කරන්න ගියොත් එතන පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද සිතියම් පත්‍රය අපැහැදිලි වුණොත් ඔයාගේ ලකුණු ටික තමයි නැති වෙන්නේ. ඊට අමතරව සිතියම් ලකුණු කිරීමේදී ඔයගොල්ලෝ තව දෙයක් කරන්න ඕන. අපි සිතියම් ස්ථානයක් ලකුණු කරාම ඒ ලකුණු කරපු තැන අංකය දාන්න. මෙහෙම හිතමුකෝ දෙවනි ප්‍රශ්නය සිතියම් ප්‍රශ්නය එක රෝමිලක්කං අංක 1 අපලාචියන් කඳු. එතකොට අපි සිතියමේ දුමුරු පාටින් ලකුණු කරලා ඊතලයක් දාලා අපලාචියන් කඳු කියලා විතරක් ලියන්න එපා. රෝමිලක්කං අංක 1 දාලා අපලාචියන් කඳු කියලා ලියන්න. ඔයා හොඳට ඒක මතක තියාගන්න. හරි, දැන් අපි ලෝක සිතියම් ලකුණු කිරීම විශේෂ සම්බන්ධන මාලාවේ ඉදිරියට යමු. අපි පළවෙනි පිටුව සාකච්ඡා කරා, සම්මත වර්ණයන් පිළිබඳව කතා කරා. දැන් අපිට තියෙන්නේ අපේ දෙවනි පිටුව යටතේ අපිට අක්ෂාංශ හා දේශාංශ ලකුණු කිරීම. අපි දැන් මෙතන ඉඳන් ඉස්සරහට සිතියම් ලකුණු කිරීමේ දේවල් තමයි කරන්නේ. දැන් අපි අක්ෂාංශ හා දේශාංශ ලකුණු කිරීම සිදු කරන්නේ. ඊළඟට ඉස්සරහට තියෙන මහද්වීප ලකුණු කිරීම, රටවල් ලකුණු කිරීම, නගර ලකුණු කිරීම, මේ වගේ දේවල් අපි ඉස්සරහට සාකච්ඡා කරන්නේ. මුලින්ම ආක්ටික් වෘත්තයේ ඉඳන් පටන් ගමු. ආක්ටික් වෘත්තය අඳිනකොට අයිස්ලන්තයේ මේ ඉහළ සීමාව තියෙනවා. ඒ ඉහළ සීමාව සිට අපේ සිතියම් පත්‍රයේ බෝඩර් එක තියෙන ෆ්‍රේම් එක වටේ එතනට තියෙන දුර ගත්තා. මෙහෙම මෙතන ඉඳන් මෙතනට තියෙන දුර ගත්තා. ඒ දුරම මෙතනත් ගත්තා, මෙතනත් ගත්තා. ඒ සමාන ලක්ෂ්‍යයන් යා කරමින් රේඛාවක් ඇඳලා අපි ආක්ටික් වෘත්තය අඳින්න පුළුවන්. මේක මීට වඩා වෙනස් විදියට කරන්න පුළුවන්. මොකද හරියටම මේ රටවල් කැපෙන තැන් වලින් රටවල් මතක තියාගෙන දල වශයෙන් ඒවා කැපෙන තැන් යා කරමින් අඳින්නත් පුළුවන්. මම ඊට වඩා පහසු ක්‍රමයක් කිව්වේ. මේ ක්‍රමේ කොහොම ඇඳත් අපේ විභාගයේ අපේ බලාපොරොත්තු වෙන අපේ ලකුණු ටික ගන්න ලකුණු ටික ගන්න මේක මම හිතනවා ලේසි ක්‍රමයක් වෙයි කියලා. මෙන්න මේ කර්කටක නිවර්තනය අඳිනකොට අපිට ගන්න පුළුවන් හොඳම ස්ථානයක් විදිහට මෙන්න මේ තායිවානය ගන්න පුළුවන්. මේ තියෙන මෙතන පොයින්ට් එකෙන් මම මේ තායිවානය තමයි මම මෙතන පෙන්වන්නේ. තායිවානයේ උඩ ඉහළ සීමාව හරහා තමයි කර්කටක නිවර්තනය විහිදී යන්නේ. ඉතින් මේ තායිවානයේ තියෙන තැන ඔයා හරියටම දන්නවනම් කර්කටක නිවර්තනය ලකුණු කිරීම පොඩ්ඩක්වත් අමාරු වෙන්නේ නැහැ. සමහරුන්ට මෙහෙම කියන්න පුළුවන්. එතකොට කර්කටක නිවර්තනය අඳිනකොට තායිවානයේ විතරද ගන්න? එතන ඉඳන් දුර බැලලා ගත්තාම හරිද? ඇයි මේ කැපෙන රටවල් වලින් මතක තියාගත්තොත් බැරිද? ඒවත් පුළුවන්. මම කිව්වේ අපිට විභාගෙදී ලකුණු ගන්න පුළුවන් පහසුම ක්‍රමයක්. මේ සිතියමේ ෆ්‍රේම් එක වටේ කොහොමත් තියෙනවනේ. තායිවානය මෙතන තියෙනවා. එතන ඉඳන් මේ අරට තියෙන දුර ගත්තා. ඒ දුරම
මෙතනින්න තිබ්බ ඊට පස්සේ එක පොඩි සලකුණක් දැම්ම මෙතන කෙලවරෙත් සලකුණක් දැම්ම ඒ ලක්ෂයනයා කරමින් ඍජු රේඛාවක් ඇඳ මෙහෙමයි ලක්ෂයන් මෙතනයි මෙතන ලක්ෂයන් දෙකක් අපි සලකුණු කරගත්තේ හරියටම ඍජු රේඛාවක් අඳින්න ඕන නිසා නැත්තම් මෙතන පොයින්ට් එක විතරක් තිබ්බයි කියලා අපි කෙලින්ම මේ රේඛාවක් ඇඳොත් චුට්ටක් ඒක ඉහළ පහළ ගිහිල්ලා වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා තමයි මේ දුරම මෙතනයි දෙකලවරින් තියලා යා කරමින් කරකටක නිවර්තනය ඇන්දේ ඊළඟට අපි බලමු සමකය අඳින්නේ කොහොමද කියලා මෙන්න මේ සමකය අඳිනකොට අපිට තවත් රටක් උදාහරණය වශයෙන් ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොත් සුමාත්‍රා දූපත මේ තියෙන සුමාත්‍රා දූපතේ හරි මැදින් තමයි සමකය විහිදී යන්නේ සමකය කියන රේඛාව ඇඳී යන්නේ සුමාත්‍රා දූපතේ මැදින් ඉතින් අපිට සුමාත්‍රා දූපත හරියටම තියෙන තැන දන්නවනම් සුමාත්‍රා දූපත අපිට හරියටම අඳුනගන්න පුළුවන් නම් සමකය 100%ක් නිවැරදිව අඳින්න පුළුවන් මේකදිත් මම කරේ සමකය අඳිනකොට සුමාත්‍රා දූපතේ මැද සිට සිතියමේ ෆ්‍රේම් එකට තියෙන දුර ගත්තා ඒ දුරම මෙතනටත් ගත්ත එතනත් ලක්ෂයක් ලකුණු කරගත්තා ඊට පස්සේ මෙතනට මේ කෙළවරටත් ගෙනාව එතනත් ලක්ෂයක් ලකුණු කරගත්තා මේ සියලු ලක්ෂණයා කරමින් රේඛාවක් ඇඳලා සමකය ලකුණු කරා සමකය ලකුණු කරනකොට මම ආයිත් කියනවා මම මෙතනදී ගත්තේ සුමාත්‍රා දූපත ඊට අමතරව මේ හරියෙන් රටවල් ඔස්සේ ගන්නත් පුළුවන් ඊට වඩා ගොඩක් පහසු වෙන විදියක් තමයි මම මේ සුමාත්‍රා දූපත ඔස්සේ අරන් වෙලා තියෙන්නේ ඊළඟට අපි බලමු මකර නිවර්තනය අඳින්නේ කොහොමද කියලා මකර නිවර්තනය අඳිනකොට අපිට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් මැඩගස්කර දූපත එන්න මේ මැඩගස්කර දූපත අපිට අරගෙන ඒක ඔස්සේ මකර නිවර්තනය අඳින්න පුළුවන් මම මේ මකර නිවර්තනය ඇඳගත්තට චුට්ටක් පහතට ඇවිල්ලා තියෙන සාමාන්‍යයෙන් මෙන්න මේ හරියෙන් වගේ තමයි ඇඳෙන්න ඕන මේක රේඛාව පොඩ්ඩක් පල්ලෙහාට වෙලා තමයි ඇඳිලා තියෙන්නේ ඕගොල්ලත් මේක අඳිනකොට චුට්ටක් මේ මට්ටමින් වගේ අඳින්න මැඩගස්කර දූපත අපිට අරගෙන අපිට මකර නිවර්තනය අඳින්න පුළුවන් ඊළඟට බටහිර දේශාංශ 100 ලකුණු ගන්නකොට මම පාවිච්චි කරේ මෙතන මෙක්සිකෝව හරහා තමයි බටහිර දේශාංශ 100 විහිදී යන්නේ ඉතින් මම මේකදී මෙක්සිකෝව හරි මැදින් යන විදිහට තමයි බටහිර දේශාංශ 100ත් ලකුණු කරේ සාමාන්‍ය මේ හරියින් වගේ මෙක්සිකෝ මැද වගේ මේ හරියින් අරගෙන මෙතන ඉඳන් මෙතනට තියෙන දුර අරගෙන ආයි ඒ දුරම මෙතනත් පොයින්ට් එකක් වශයෙන් ලකුණු කරලා මෙතනත් පොයින්ට් එකක් වශයෙන් ලකුණු කළා තමයි බටහිර දේශාංශ 100 මම ලකුණු කරේ ඊළඟට අපි ග්‍රීනිච් මධ්‍යන රේඛාව ලකුණු කරනවා ග්‍රීනිච් මධ්‍යන රේඛාව ලකුණු කිරීමේදී එක්සත් රාජධානියේ ග්‍රීනිච් නගරය හරහා තමයි කියන්නේ මේ තියෙන එක්සත් රාජධානිය මේක මේ කෙළවරෙන් වගේ යන්න තමයි ග්‍රීනිච් රේඛාව අඳින්නේ ඊට අමතරව පල්ලෙහා මෙතන තියෙන ගානාව කියන රට ගානාව කියන රටත් කපාගෙන හරි මැදින් තමයි ග්‍රීනිච් මධ්‍යන රේඛාව ඇඳෙන්නේ හරි නැගෙනහිර දේශාංශ 80 ලකුණු කිරීමේදී මම ශ්‍රී ලංකාව තමයි පොයින්ට් එකක් වශයෙන් ගත්තේ ශ්‍රී ලංකාවේ වම් පැස කෙළවර ආශ්‍රිතව රේඛාවක් ඔස්සේ තමයි මම නැගෙනහිර දේශාංශ 80 ලකුණු කරේ උදාහරණ වශයෙන් කොළඹ නගරය ඒ ආශ්‍රිත කලාපය ඔස්සේ තමයි මම නැගෙනහිර දේශාංශ 80 ලකුණු කරේ ඊළඟට නැගෙනහිර දේශාංශ 100 ලකුණු කිරීමේදී මම පාවිච්චි කරා සුමාත්‍රා දූපතේ හරි මැද ඔස්සේ තමයි නැගෙනහිර දේශාංශ 100 යන්නේ මෙහෙමයි සමකය සහ නැගෙනහිර දේශාංශ 100 සුමාත්‍රා දූපතෙන් කැපියනවා කතිරයක් ආකාරයට ඒක ඔයගලන්ට ගොඩක් පහසුයි මේක මතක තියාගන්න සුමාත්‍රා දූපතේ මැද ගත්තාම ඒ මැද සිරස් අතර තමයි නැගෙනහිර දේශාංශ 100 යන්නේ තිරස් අතර තමයි සමකය විහිදී යන්නේ එතකොට සමකය සහ නැගෙනහිර දේශාංශ 100 කියන මේ ලක්ෂණයන් දෙකම සුමාත්‍රා දූපත කියන එක් ස්ථානයේ මත පදනම් කර ගනිමින්ම අපිට සලකුණු කරන්න පුළුවන් ඊළඟට ජාත්‍යන්තර දින රේඛාව නිර්මාණය ගැන කතා කරනකොට ජාත්‍යන්තර දින රේඛාව නිර්මාණයේදී මම රේඛාවන් දිත්වයක් සිරස් අතර ඇඳගෙන තියෙනවා පැන්සලෙන් මේක පේනවා ඇති සිරස් රේඛාවන් දෙකක් ඇඳගෙන තියෙනවා නවසීලන්තයට ආශ්‍රිතව නවසීලන්තයේ මේ මැදින් වගේ යන්න නවසීලන්තයේ මේ හරියින් වගේ එන්න මම කෙලින්ම සිරස් රේඛාවක් ඇඳගෙන තියෙනවා ඊට අමතරව ඊට චුට්ටක් එහායි
මේ හරියට චුට්ටක් මෙහායින් වගේ එන්න තව රේඛාවක් ඇඳගෙන තියෙනවා පැන්සලෙන්. මෙන්න මේ පැන්සලෙන් ඍජු රේඛාවන් දෙකක් සිරස් අතර ඇඳගෙන ගිහිල්ලා. මෙන්න මේ නවසීලන්තය පොඩි ආනතියක් පේනවනේ මේක මේ අතරනේ තියෙන්නේ. මෙහෙමනේ. අන්න ඒ ආනතියට මෙතනින් මෙහෙම ඉරක් ඇඳගත්තා. ඊට පස්සේ ඒ ආනතියම අරගෙන මෙතන කම්චට්කාර දත්වීපය තියෙනවා. කම්චට්කාර දත්වීපේ කෙළවරට මෙතනින් මෙහෙම ඉරක් ඇඳගත්තා. ඊළඟට කරන්න තියෙන්නේ දැන් මේ රේඛා දෙක මැද්ද තමයි මේක අඳින්නේ. මේ පැන්සලෙන් අඳපු රේඛා දෙක තියෙනවනේ. ඒක හරහා යන්න තමයි මම මේ පෑනින් මේක ඇඳගත්තේ. මෙතනින් මෙහෙම ඇඳලා මෙතනින් මෙහෙම ඇඳලා. ඊළඟට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව කෙලින් වගේ මෙහෙම ඇවිල්ලා අනිත් අතට දැන් මේ ආනතියට එන යන්නේ. ඒක විරුද්ධ පැත්තට මෙතනින් ඉඳන් මේකට රේඛාවක් ඇඳ ගන්නවා. පැන්සලෙන් තියෙන ප්‍රධාන රේඛා දෙක පැන්සලෙන් ලකුණු කරලා තියෙනවා. ඒ දෙක හරහා යන්න මෙන්න මේ අතට රේඛාවක් ඇඳ ගන්න ඕන. තේරුණාද? මේක ඇන්නේ මේ අතට, මේක ඇන්නේ මේක අඳින්නේ අනිත් අතට. ශ්‍රී ලංකාව කෙලින් වගේ අරගෙන. ඊළඟට ඒ ආනතියෙම ඊළඟ රේඛාව අඳින්න ඕන. සාමාන්‍යයෙන් ග්‍රීන්ලන්තයේ උඩ වගේ මෙන්න මේ වගේ සීමාවෙන් ආයි මෙහෙට රේඛාවක් අඳින්න ඕන. මෙතන ඇඳපු ආනතියටම. දැන් කරන්න තියෙන්නේ මේ මෙතන ඉඳන් අරගෙන මෙහෙම මේ විදිහට ලකුණු කරගෙන එන්න තියෙන්නේ පෑනින් හරි කළු පෑනින් හරි ඔබ ලකුණු කරන විදිහට ලකුණු කරගෙන එන්න ඕන. ඊට පස්සේ මෙතන පොඩි ත්‍රිකෝණාකාර ව්‍යුහයක් වගේ තියෙනවා. දැන් අපි පැන්සලෙන් රේඛාව ඇඳලා තියෙන්නේ මෙහෙමනේ. පැන්සලෙන් රේඛාව තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒත් මෙතන පොඩි පේනවා පොඩි ත්‍රිකෝණයක් වගේ එළියට නෙරලා තියෙනවා. දැන් අපි පෑනින් ඇඳපු එකත් ඇන්නේ මෙතනට විතරයි. මොකද මම කිව්වා මෙතන ඉඳන් මෙතනට විතරයි අඳින්නේ කියලා. මේ ටිකක් අඳින්න කිව්වේ නෑනේ. දැන් කරන්න තියෙන්නේ මෙතන ඉඳන් මෙතනට ඇඳපු පොඩි රේඛාව පොඩ්ඩක් දික් කරන්න තියෙන්නේ. මෙතන ඉඳන් මෙතනට ඇඳගෙන හිටියේ. අපි එක මෙහෙම පොඩ්ඩක් ඉස්සරහට දික් කරලා කම්චට්කාර දත්වීපේ මේ හරියට වගේ ආවට පස්සේ මේ කෙලින් වගේ අරගෙන ආයි එක චුට්ටක් පොඩියට මෙහෙම මේ ගිහපු පැන්සලේ රේඛාවටම සම්බන්ධ කරනවා. මෙන්න මේ දැන් අපි ඇඳගත්ත ටික සේරම අපි පැන්සලෙන් ඇඳපු ටික මැකුවට පස්සේ අපිට ජාත්‍යන්තර දින රේඛාව කියන ලක්ෂණය හඳුනා ගන්න පුළුවන් ලකුණු කරාම. ආයි මම මේක උඩ ඇඳලා පෙන්නන්න. දැන් අපි පැන්සලෙන් ඇඳපු එක උඩ ඇඳලා බලමුකෝ ආයිමත් හරි විදිහටම. මෙහෙම මේ ආකාරයෙන් ජාත්‍යන්තර දින රේඛාව ඇඳ ගන්න පුළුවන්. මම පැන්සලෙන් ඉනි දෙකක් ඇඳගත්තේ මේක අඳින්න පහසු වෙන්න. දැන් පුළුවන් මේක ඇඳගෙන ඉවරුණාම ඔයගලන්ට පුළුවන් මේ පැන්සලෙන් ඇඳපු රේඛාවන් දිත්තේ මකලා අයින් කරන්න. එතකොට ඉතාමත් පැහැදිලිව පිරිසිදුව ජාත්‍යන්තර දින රේඛාව අපිට නිර්මාණය වෙලා තියෙන හැටි දැක ගන්න පුළුවන්. ඊළඟට මහද්වීපයන් ලකුණු කිරීමේදී මම මහද්වීපයන් ලකුණු කරලා ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා උතුරු ඇමරිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය, ආසියා මහද්වීපය, ඕස්ට්‍රේලියා මහද්වීපය සහ ඇන්ටාර්ක්ටික් මහද්වීපය කියලා. දැන් මේක ඔයගොල්ලන්ට පැහැදිලිව ස්ක්‍රීන් එකේ පේනවා මහද්වීපයන් ලකුණු කිරීම සම්බන්ධයෙන්. ලෝකේ ප්‍රධාන සාගරයන් ලකුණු කරනකත් මම ඔයගොල්ලන්ට මෙහෙම පෙන්නලා දීලා දිනවා. මෙතන අපි ලකුණු කරලා දෙනවා පැසිෆික් සාගරය, ඇට්ලන්ටික් සාගරය, ආර්ක්ටික් සාගරය, ඉන්දියන් සාගරය, දක්ෂිණ සාගරය වශයෙන්. මේකෙත් පැහැදිලිව දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා සාගර ලකුණු කිරීම සම්බන්ධයෙන්.
ඊළඟට ලෝක සිතියම් ලකුණු කිරීම ඔස්සේ අපි කතා කරන්න යන්නේ මුහුදු ලකුණු කිරීම සම්බන්ධයෙන්. දැන් ඔයගොල්ලන්ට පේනවා මම මුහුදු ලකුණු කරලා තියෙනවා. මේ මුහුදු ලකුණු කිරීමේදී අපි නිල් පාට තමයි පාවිච්චි කරන්නේ. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ ලකුණු කරපු විදිහට ඔයගොල්ලන්ගේ ටියුට් එකෙත් මේ විදිහට මුහුදු ලකුණු කරගන්න. මම මේකේ ස්ක්‍රීන් එකේ දැන් දානවා පැහැදිලි ෆොටෝ එකක්. මේක බලාගෙන ඔයගොල්ලන්ට පුළුවන් දැන් ලෝකයේ තියෙන මුහුදු ලකුණු කිරීම කරන්න. ඊළඟට අපි කතා කරන්නේ ගංගා ලකුණු කිරීම සම්බන්ධයෙන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ලෝකයේ තියෙන ප්‍රධාන ගංගාවන් මම ලකුණු කරලා පෙන්නලා තියෙන හැටි. මේකදී අපි ගංගාවක් ලකුණු කිරීමේදී නිල් පාට තමයි පාවිච්චි කරන්නේ. මේ ගංගාවක් ලකුණු කිරීමේදී ගමන් මාර්ගය අපි මෙහෙම අන්ත දක්වන්න ඕන. මේ විදිහට තමයි අපි ගංගාවක් ලකුණු කිරීම සිද්ධ කරන්නේ. දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා ලෝකයේ තියෙන ගංගාවන් ලකුණු කරපු අපේ මැප් එක. දැන් කතා කරන්න යන්නේ විල් ලකුණු කිරීම සම්බන්ධයෙන්. ලෝකයේ තියෙන ප්‍රධාන විල් කිහිපයක් මෙතන මම ලකුණු කරලා පෙන්නලා තියෙනවා. විල් පාට කිරීමේදීත් අපි නිල් පාට තමයි පාවිච්චි කරන්නේ. ජලය ආශ්‍රිත ස්ථානයන් දැක්වීමේදී ගංගා වේවා, විල්, සාගර, මුහුදු මේ වගේ දේවල් වලදී අපි නිල් පාට තමයි පාවිච්චි කරන්නේ. මෙතන පේනවා ඔයගොල්ලන්ට මේ එක ළඟ විල් කිහිපයක් තියෙනවා. පොඩ්ඩක් අපහැදිලි ගතියක් තියෙන බ්ලොග්. මෙතන පංචමහා විල් තියෙන සුපීරියල්, හියුරන්, ඔන්ටාරියා, ඊරි, මිචිගන්. ඒ විල් පහෙන් එකතුවක් සෑදිලා පංචමහා විල් එතන තියෙනවා. ඊළඟට ලෝකයේ තියෙන දියවැල් ලකුණු කිරීම මම මෙතන පෙන්වලා දීලා තියෙනවා. මේ දියවැල් ලකුණු කරනකොට රතු පාට සහ නිල් පාට යන පාටවල් දිත්වේ යොදාගෙන තියෙන ශීත දියවැල් සහ උෂ්ණ දියවැල් ලකුණු කරලා පෙන්නද්දී මේ නිල් පාටින් පෙන්වන්නේ ශීත දියවැල්. ඒ වගේම රතු පාටින් පෙන්වන්නේ උෂ්ණ දියවැල්. මේ දියවැල් ලකුණු කරද්දී අපි ඊහිසෙන් පෙන්වන්න ඕනේ එහි ගමන් මාර්ගය. උදාහරණයක් වශයෙන් මෙතන මම උතුරු ඇට්ලාන්ටික් දියවැල ලකුණු කිරීමේදී ඊහිස උඩට දාලා තියෙනවා. ඒක සමකයේ දෙසටද සමකයෙන් ඈතටද ගමන් කිරීම කියලා අපි මේකෙදි පෙන්වන්න ඕන. ඒක තමයි මේ ඊහිස ඔස්සේ නිරූපණය කරලා තියෙන්නේ. ඊළඟට ලෝකයේ තියෙන ප්‍රධාන කඳුවැටි කිහිපයක් ලකුණු කරලා පෙන්වන්න තියෙනවා. මේ කඳුවැටි ලකුණු කිරීමේදී අපි දුඹුරු පාට තමයි යොදාගන්නේ. කඳුවැටියක් ලකුණු කරනකොට ඒ කඳුවැටියේ විහිදීම ඔස්සේ අපි ටිකක් දිගට රේඛාවක්, ටිකක් මහතට රේඛාවක් වශයෙන් අපි කඳුවැටි ලකුණු කිරීම සිද්ධ කරනවා. දැන් කඳුවැටි ලකුණු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ෆොටෝ එකක් ඔයගොල්ලන් දැන් ස්ක්‍රීන් එකේ පේනවා. වනාන්තර ලකුණු කිරීමේදී මම වනාන්තර කිහිපයක් ලකුණු කරලා පෙන්නලා තියෙනවා. ඇමසන් වනාන්තරේ, කොංගෝ වනාන්තරේ වගේ আদি වශයෙන්. මීට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් ටියුට් එකට අලුත් දේවල් හොයලා එකතු කරගන්න මේ ඉඩ තියෙන තැන්වල. ඔයගොල්ලෝ තව මොනවා හරි අන්තර්ජාලය පාවිච්චි කරනකොට මුහුදු හම්බුණා නම් වනාන්තරද, තෘණභූමිද, කඳුද මේ වැදගත් වෙයි කියලා හිතන අපේ විෂය නිර්දේශයට අදාළ භූගෝල විද්‍යාත්මක වශයෙන් වැදගත්කමකින් යුක්තව තියෙන මේ වගේ දේවල් හම්බුනොතින් මේ අදාළ ස්ථානයන් තුළ ලකුණු කිරීමට අමතක කරන්නත් එපා. දැන් වනාන්තර ලකුණු කිරීම කියන අපේ මේ පිටුවේ අපිට තව ඉඩ තියෙනවා. ඔයගොල්ලන්ට තව පුළුවන් මේකේ වනාන්තර හොයලා ලකුණු කරගන්න. ඊට අමතරව කඳුවැටි අපි ලකුණු කරපු එකේ තව කඳුවැටි තියෙනවා නම් හොයලා ලකුණු කරගන්න. ඒ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. ලෝක සිතියම් ලකුණු කිරීමේදී ඊළඟට අපි කතා කරන්නේ තෘණභූමි ලකුණු කිරීම සම්බන්ධයෙන්. ඔයගොල්ලන්ට පේනවා ලෝකයේ තියෙන ප්‍රධාන තෘණභූමි කිහිපයක් මම ලකුණු කරලා තියෙනවා. තෘණභූමි ලකුණු කිරීමේදීත් කොළ පාට තමයි අපි යොදාගෙන තියෙන්නේ. පරිසරය ආශ්‍රිත දේවල් අර කොළ පාටිනේ වැඩිපුර අපි හයිලයිට් කරලා පෙන්නන්නේ. අන්න ඒකත් මෙතනදී සම්මත වර්ණයක් විදිහට යොදාගෙන තියෙන කොළ පාට. ඔබට දැන් පේනවා ලෝකයේ තියෙන ප්‍රධාන තෘණභූමි කිහිපයක්. දැන් ස්ක්‍රීන් එකේ එක පැහැදිලිව ඔයාලට පේනවා ඇති.
ලෝකසිතියම් ලකුණු කිරීමේ ඊළඟට අපි කතා කරන්න යන්නේ කාන්තාර ලකුණු කිරීම සම්බන්ධයෙන්. මේ කාන්තාර ලකුණු කිරීම සම්බන්ධයෙන් අපි කතා කරනකොට කාන්තාර ලකුණු කරන්නේ කහ පැහැයෙන්. ඕගොල්ලන්ට දැන් පේනවා කහ පැහැයෙන් මෙතන කාන්තාර කිහිපයක් මම ලකුණු කරලා තියෙනවා සහ නම් කරලා තියෙනවා. ඔයගලන්ටත් පුළුවන් දැන් ස්ක්‍රීන් එකේ පේන විදිහට ටියුට් එකේ මේ කාන්තාර ටික ලකුණු කරගන්න. ලෝකයේ තියෙන ප්‍රධාන ගිනිකඳු ලකුණු කිරීම ඔගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේනවා. ගිනිකඳු ලකුණු ගන්නකොට රතු පාට ත්‍රිකෝණයකින් තමයි ගිනිකඳු ලකුණු කිරීම අපි සිද්ධ කරන්නේ. මේ විදිහට රතු පාට ත්‍රිකෝණයක් දාලා ගිනිකඳු ලකුණු කරලා ඊ හිසකින් එක පෙන්වන්න පුළුවන් අදාළ ගිනිකන්දේ නම. ඊට අමතරව විභාගෙදී ඕගොල්ලෝ මේ ගිනිකඳු නෙමෙයි මොන එක ලකුණු කරත් අනිවාර්යෙන් ප්‍රශ්න අංකය ලියන්න අමතක කරන්න එපා. උදාහරණයක් වශයෙන් තිබුතින් රෝම ඉලක්කම් අංක 2 කිලිමැන්ජාරෝ කියලා. මේ විදිහට කිලිමැන්ජාරෝ කියලා විතරක් නිකන් ලියන්න එපා. අංක 2 දාලා රෝම ඉලක්කම් අංක 2 දාලා මේ විදිහට කිලිමැන්ජාරෝ කියලා ලියන්න. ඊට අමතරව මේකෙදී මම ආයි මතක් කරනවා මුලදී කිව්වා වගේ සිතියම් ස්ථාන ලකුණු කරනකොට එක මත එක කැපී යන ලෙස ලකුණු කරන්න එපා. මේ ඊතල දාලා ලකුණු කරනකොට එක මත එක කැපෙන විදිහට ලකුණු කරන්න එපා. එහෙම නොතින් කොච්චර ඔයගොල්ලෝ දන්න තැනක් වුණත් කොච්චර හොඳට ලකුණු කරපු ස්ථානයක් වුණත් ඒකට හම්බෙන්න තියෙන ලකුණු ටික නැහිති වෙලා යනවා. ඒකට හම්බෙන්න තියෙන ලකුණු ටික අහිමි වෙලා යනවා. ඒ නිසා ස්ථානයන් ලකුණු කිරීමේදී පිරිසිදුව සහ පිළිවෙල වගේම මේ වගේ කැපී යන විදිහට ලකුණු කරන්නත් එපා. ඒ විදිහට සිතියම් ලකුණු කිරීමේ ක්‍රම ශිල්පයන් අනුගමනය කරලා විභාගයේදී ඉහළම ලකුණු ටික ගන්න ඕගොල්ලන් මේ කියපු දේවල් දායක කරගනී කියලා මම හිතනවා. දැන් ඔයගොල්ලන්ට පේන ස්ක්‍රීන් එකේ ගිනි කඳු ලකුණු කිරීම සම්බන්ධයෙන් තියෙන ඡායාරූපය. ලෝකයේ තියෙන ප්‍රධාන නගර ලකුණු කිරීම සම්බන්ධයෙන් දැන් ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ පේනවා ලෝකයේ තියෙන ප්‍රධාන නගර වලින් කිහිපයක් තමයි මම මෙතන ලකුණු කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් සිතියම් පත්‍ර 2ක 3ක වගේ නගර ලකුණු කරලා විභාගයට හුරුවක් ඇති කරගන්න. මොකද මේක ඔක්කොම මම ලකුණු කරන්න ගියේ නෑ. එහෙම වුණොත් අපිලිවෙල නිසා අපැහැදිලි නිසා මම ප්‍රධාන නගර වලින් කිහිපයක් ලකුණු කරලා පෙන්නලා දීලා තියෙනවා. මීට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් අන්තර්ජාලය Google Map මේ වගේ දේවල් පාවිච්චි කරලා මේ ලෝකයේ තියෙන ප්‍රධාන නගරයන් හොයාගෙන, ඒ කියන්නේ සමහර නගර එක එක දේවල් වලට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. අන්නේ තියෙන ප්‍රසිද්ධ තියෙන දේවල් එක්ක ඔයගොල්ලෝ නගර මතක තියාගෙන ලකුණු කරන්න පුළුවන්. ඒතකොට ඊළඟට සමුද්‍ර සංධි ලකුණු කිරීම ගැන අපි සාකච්ඡා කරමු. මෙන්න මේ සමුද්‍ර සංධියක් ලකුණු කරනකොට කළු පැහැති රේඛාවකින් තමයි සමුද්‍ර සංධිය ලකුණු කරන්නේ. කළු පෑනින් ඔයගලන්ට මේ සමුද්‍ර සංධි ලකුණු කරන්න පුළුවන්. කළු පෑනින් සමුද්‍ර සංධිය සේයා කරලා ඇඳලා ඒකට ඊසකින් පුළුවන් ඒක අදාළ නම ලියන්න. දැන් ඔයගලන්ට පේන ස්ක්‍රීන් එකේ සමුද්‍ර සංධිය ලකුණු කිරීමේ සමීප ඡායාරූපය. ලෝක සිතියම් ලකුණු කිරීමේදී මම ඊළඟට සාකච්ඡා කරන්නේ දූපත් ලකුණු කිරීම සම්බන්ධයෙන්. දූපත් ලකුණු කරන මම දූපත් වලින් කිහිපයක් තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. ග්‍රීන්ලන්තය, මැඩගස්කර්, සුමාත්‍රා මේ වගේ දූපත් කිහිපයක් තමයි සීමිත ප්‍රමාණයක් තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. මීට අමතරව පුළුවන් ඔයගලන්ට Google Map වලින් මේ වගේ දේවල් හොයලා ලෝකයේ තියෙන ප්‍රධාන දූපත් මොනවද? සුවිශේෂී වන දූපත් මොනවද? භූගෝල විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් තියෙන දූපත් මොනවද? මෙන්න මේ කියන දේවල් සොයලා ඔයගලන්ට පුළුවන් මේ ස්ථානයේ තව තවත් දූපත් සලකුණු කරන්න. ලෝකයේ තියෙන ප්‍රධාන තුඩු කිහිපයක් මම ලකුණු කරලා පෙන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලන් දැන් ස්ක්‍රීන් එකේ පේනවා තුඩු වලින් කිහිපයක් ලකුණු කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට විභාගයේ අහන්න පුළුවන් කියලා හිතන තුඩු කිහිපයක් මෙතන ලකුණු කරලා තියෙනවා.
ඊළඟට අපි කතා කරන්නේ ලෝකයේ බොකු ලකුණු කිරීම සම්බන්ධයෙන්. ඒකෙදිත් මම ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් බොකු කීපයක් ලකුණු කරලා දීලා තියෙනවා. ලෝක සිතියම් ලකුණු කිරීම කියන විශේෂ සම්මන්ත්‍රණයේ අද අපි සම්මන්ත්‍රණය සාර්ථකව සිදු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ලෝක සිතියම් ලකුණු කිරීම යටතේ ප්‍රශ්නයට දෙවනි ප්‍රශ්නයට දෙක කොටසේ දෙවනි ප්‍රශ්නයට ලකුණු 10ම හිමි කරගන්න පුළුවන් විදිහට පූර්ණ වශයෙන් සියලුම දේවල් ගැන සාකච්ඡා කරා. සිතියමක් ලකුණු කිරීමේදී භාවිත කරන්න ඕන ක්‍රමවේදයන් මොනවද, සම්මත වර්ණයන් මොනවද, මෙන්න මේ කියපු කරුණු කාරණා සේරම කතා කරා. ඊට පස්සේ අපි ලෝකයේ විවිධ ස්ථානයන් ලකුණු කරා. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් සිතියම් ලකුණු කිරීම සම්බන්ධයෙන් මෙන්න වගේ විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වන්න. අද දවසේ මං හිතනවා ඔයගලන්ට මේ ලෝක සිතියම් ලකුණු කිරීම කියන ප්‍රශ්නයට ලකුණු 10ම හිමි කරගන්න මේ සෙමිනාර එක ගොඩක්ම උදව්වක් වෙන්න ඇති කියලා. අපි එහෙනම් ඊළඟ මෙට්‍රික් සිතියම් ලකුණු කිරීමේ සෙමිනාර් එකෙන් හම්බ වෙමු.